සුබ දවසක් දරුවනේ. ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගැන උනන්දු වෙන ඔයාට අද මම අලුත් වැඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. පුතේ චුල්ලසෙට්ටි ජාතක කතාව ඔයා අහලා ඇති. ඒ ජාතක කතාව ඇසුරෙන් ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේ තියෙන සංකල්ප ටිකක් මම ඔයාට කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා දැන් අර ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය සමහරලාට පුතේ බෝරින් කරගෙන ඇති. කටපාඩම් කරන්න ගිහිල්ලා එහෙම ඇති. නමුත් බලන්න මේ අපි කතාවක් ඇසුරෙන් ඒ සංකල්ප ටික එළියට ගන්න පුළුවන්ද කියලා අපි චුට්ටක් එක බලමුද? හරි. දැන් චුල්ලසෙට්ටි ජාතකය තමයි ජාතක කතාවේ නම. පුතේ ඕනෑම ජාතක කතාවක තියෙනවනේ අතීත කතාව සහ වර්තමාන කතාව කියලා. එතකොට දැන් මම කියන්න යන්නේ අතීත කතාව ගැන. ඔයාව කොහොඳටම අහලා තියෙනවා මීකුණක්, ඒ කියන්නේ මැරිච්ච මීයෙක් නේද විකුණලා ගමන පටන් අරගෙන සිටුවරයෙක් දක්වා ගිය ගමනක්. පුතේ දැන් ඒ වගේ එකකින් අපිට අදහස් වෙන්නේ හොඳ ව්‍යවසායකයෙක් ගැනනේ. එතකොට අපි මේ කතාවේ කතා කරන්නේ ගොඩක් වෙලාවට ව්‍යවසායකයෙක් ගැන. හැබැයි ඒකෙදී ආර්ථික විද්‍යාව විෂයත් සම්බන්ධයි, ඉල්ලුම සැපයුම හා සම්බන්ධ සංකල්ප තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනයට අපිට අදාළ කළමනාකරන සංකල්ප, විවිධ සංකල්ප එතන තියෙනවා. ඉතින් අපි ඒක බලමු චුට්ටක් කොහොමද කියලා. ඉතින් දැන් මේ කතාව පටන් ගන්න මෙහෙම. චුල්ල සිටුවරයා යනවා රජමාලිගාවට එයාගේ දෛනික රාජකාරී වලට. යන ගමන් පාරේ වැටිලා ඉන්නවා, පාරේ මැරිච්ච මීයෙක් ඉන්නවා. යන ගමන් කියාගෙන යනවා මේ මීකුණත් මොකද්ද? දියුණු වෙන්න මොලේ ඇති කෙනෙකුට ඇති කියලා. වචනේ කියන්නේ මොලේ තියෙන මිනිස්සෙකුට මේ මීකුණත් දියුණු වෙන්න ප්‍රමාණවත් කියාගෙන යනවා. ඕක අහන් ඉන්නවා තරුණයෙක්. එයාට විශේෂයෙන්ම චුල්ල සිටුවරයා ගැන එයා දන්නවා. ආවට ගියාට වචන පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි, මොකක් හරි කියනවා නම් හොඳ අර්ථකින් කියන කෙනෙක් කියලා එයා දන්නවා. ඒ නිසා මෙයා මොකද කරන්නේ? මේ මීකුණ අහුලගෙන ඔන්න දැන් කල්පනා කරනවා කොහොමද මේකෙන් ධනය උපයන්නේ කියලා. දැන් එයා කල්පනා කරලා තීරණය කරනවා හරි සතිපොළ තියෙනවා ගිහිල්ලා බලන්න ඕනේ කියලා. මේ තරුණයා මේ මීකුණත් රැගෙන මොකද කරන්නේ? සතිපොළට යනවා. ගිහිල්ලා බලනවා දැන් කාට හරි මේක විකුණන්න පුළුවන්ද කියලා. පුතේ දැන් ඔය ජාතක කතා නිර්මාණය වෙන්නෙම ಭಾರತයේනේ. ඉන්දියාව කියන්නේ ඉතින් මහා ಭಾರತයේ ආශ්‍රිතවන එක සංකල්ප ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඉන්දියාවේ කවුරුත් පුතේ මීයෝ කන්නේ නේද? මීයෝ කන්නේ නැහනේ. එතකොට දැන් ඕක විකුණන්න විදිහක් නැහැ. මෙයා ඇවිදලා හැබැයි හැම තැනටම ගිහිල්ලා කියනවා මෙහෙම මීකුණක් තියෙනවා ගන්නවද කියලා. ටික වෙලාවකින් මෙයා අපිට එද්දි තව සිටුවරයෙක් එනවා වෙළඳ පොළට. වෙළඳ පොළට ඇවිල්ලා මුලින්ම යනවා මස් මිලදී ගන්න. මස් එතකොට ඉවර වෙලා. ඊටසේ මාළු බලනවා, මාළුත් ඉවර වෙලා. දැන් එයාට එතකොට ඒ දෙකම නැහැ. එයා හැබැයි මිලදී ගන්න එයාට නෙවෙයි. එයාගේ පූසෙක් ඉන්නවා, සුරතලෙක් ඉන්නවා. හිතන්නකෝ ගාෆීල් වගේ කම්මැලි තඩි පූසෙක් කියලා. දඩයන් කරන්නේ නැහනේ, ගෙනල්ලා දෙන එකනේ කන්නේ. ඒ જાතිය ඩයල් එක. එතකොට දැන් මේ පූසට අවශ්‍ය මස් නේ. ඊට පස්සේ දැන් එයා අපිට හැරිලා යන්න යද්දි එතන ඉන්න වෙලෙන්දෙක් කියනවා මීට ටික වෙලාවකට කලින් තරුණයෙක් ආවා මීකුණක් අරගෙන ඒ මීකුණ ගත්තොත් ඔයාගේ වැඩේ හරියයි කියලා. ඊට පස්සේ තරුණයා ගිය දිශාවට මේ සිටුවරයා යද්දි තරුණයව මුණ ගැහෙනවා. මුණ ගැහිලා කියනවා ඔයාගේ මීකුණ මට දෙන්න පුළුවන්ද? මගේ පූසෙක් ඉන්නවා එයාට කියලා. ඊට පස්සේ එක තඹකාසියකට මෙයාව මේ මීකුණ මක් කරනවද? අලෙවි කරනවා. ඔන්න ඕක තමයි කතාව. හරි. ඔක පළවෙනි කොටස. දැන් ඔන්න මීකුණ වික්කා. දැන් සිටුවරෙක් උනේ නෑ ළමයි. නමුත් ඔන්න ඔතනට ආවා. හරි. දැන් අපි බලමු මොකද්ද මෙතන අපේ විෂයට අදාළව, ව්‍යවසායකත්වයට අදාළව දෙය කියලා. පුතේ චුල්ල සිටුවරයා කියනවා මේ මීකුණත් ඇති ධනවතෙක් වෙන්න. නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. පුතේ දැන් අර කිසිම අදහසක් නැතුව හිටපු තරුණයාට චුල්ල සිටුවරයා දුන්නේ මොකක්ද? ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් දුන්නා. එයා කියනවා බුද්ධිමත්ව මොලේ කල්පනා කරන කෙනෙකුට මේ මීකුණ ඇති මොකක් වෙන්නද? ධනවතෙක් වෙන්න, සිටුවරයෙක් මට්ටමට යන්න. එතකොට පුතේ එතන දැන් පැහැදිලි ව්‍යාපාර අදහසක් නිර්මාණය කරානේ. කවුද? චුල්ල සිටුවරයා දුන්නේ මොකක්ද ඇත්තට මෙතන? උපදේශක් තමයි අපිට මේ විෂයට ගත්තොත් එක මොකක්ද? ව්‍යාපාර අදහසක්. ඒක නොමිලේ ලබා දුන්නා. නමුත් ඒක
වටිනා අදහසක්. ඒක හරි. එතකොට තරුණයා මේක ගත්තා. ගත්තට එයාට ලොකු අදහසක් නැහැ. එයා වෙළඳ පොලකට ගියා. මට කියන්න දැන් මම මෙතන ලියනවා ඉල්ලුම කියලා පුතේ. මම එතන ලියනවා ඉල්ලුම කියලා. දැන් තරුණයා ගාව මොනවද තියෙන්නේ? ඉල්ලුමක්ද? එහෙම නැත්නම් තරුණයා ගාව තියෙන්නේ සැපයුමක්ද? මං ඉල්ලුමක් කියලා ලිව්වා, ඉල්ලුම කියලා ලිව්වා, සැපයුම කියලා ලියමුකෝ, සැපයුම කියලා ලියමුකෝ. ඉල්ලුමද යා ගාව තියෙන්නේ? සැපයුමද තියෙන්නේ? දැන් සපයන්න යමක් නේද තියෙන්නේ? මේ මීකුණ කියන එක මොකක්ද? මැරිච්ච මීයක් කියන එක මොකද්ද පුතේ? සපයන්න යමක් තියෙනවා. ඒතර තරුණයා ගාව තියෙන්නේ ඉල්ලුමක්ද පුතේ, සැපයුමක්ද? සැපයුමක් තියෙනවා. එයා ගියා වෙළඳ පොළට. වෙළඳ පොළට ගියේ මොකක් බලාපොරොත්තු වෙන්ද? ඉල්ලුමක් බලාපොරොත්තු වෙයි. නමුත් මුලින් ඉල්ලුමක් නිර්මාණය වුණේ නැහැ. මුලින් ඉල්ලුමක් නිර්මාණය වුණේ නැහනේ. ඒ ඉල්ලුම නිර්මාණය වෙච්ච විදිය හරිම වැදගත්. පුතේ අර එන සිටුවරයා මුලින්ම එන්නේ මොනවා ගන්නද? මුලින්ම එන්නේ මස්. ඉල්ලන්නේ සිටුවරයා ඉල්ලුමක් ඇති කරගන්නේ මොනවටද මුලින්ම? මස්. අපි හිතමුකෝ කුකුළු මස් කියලා. කුකුල් මස් කියලා හිතමුකෝ අපි නිකන් උදාහරණයකට ඒ කාලේ මොනවද තිබ්බද දන්නේ අපි හිතමුකෝ. ඊට පස්සේ ආ ඉල්ලනවා මොනවද? මාළු. දැන් මේ මස් මාළු ඉල්ලන්නේ මිනිස් පරිභෝජනයටද සත්ත්ව පරිභෝජනයකටද? සතෙකුට පරිභෝජනය කරන්නේ පූසට ඉල්ලන්නේ සුරතලාට. එතකොට පුතේ දැන් පුතේ මේ මාළු මස් කියන දෙකම මම එකට ගන්නම්. ඒ දෙන්නගෙම සැපයුම තමයි මේ තියෙන්නේ. සැපයුම තමයි දෙන්නේ. ඒ දෙන්නගෙම සැපයුම මේ තියෙන්නේ. හරි? දැන් ඒකට අදාළ ඉල්ලුමකුත් ඒ වෙළඳ පොලේ ඇති වෙලා. ඉල්ලුමකුත් ඇති වෙලා. දැන් එතකොට මොකක්ද ඒකේ අදහස මේ? ඉල්ලුම සැපයුමට සමාන වෙලා නෙමෙයි. මං මේ මෙන්දා සැපයුම මෙහෙම මෙන්දා ඉල්ලුම. දැන් මේ දෙන්න එකට සමාන වෙලා. පුතේ දැන් අර සිටුවරයා එන වෙලාවේ සියලු මස් ටික මේ සියලු සැපයුම මස් මාළු සැපයුමට අදාළ ඉල්ලුමක් නිර්මාණය වෙලා මේ සම්පූර්ණම වෙළඳ පොළ හිස් වෙලා තියෙනවා. වෙළඳ පොළ මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? හිස් වෙලා තියෙන්නේ. ඔන්න දැන් අලුතෙන් සිටුවරයා ඇවිල්ලා තව ඉල්ලනවා. ඉල්ලුවට පුතේ මේ ගාන ඉල්ලුවට දෙන්නේ නැහැ මේ. මෙතන ප්‍රශ්නාර්ථයක් මම දැම්මේ. දෙන්නේ නැහැ. මොකක්ද ඒතර තියෙන ප්‍රශ්නේ? සැපයුමට වඩා එදා දවසේ වෙළඳ පොලේ මොකක් ඇති වෙලාද? ඉල්ලුමක් ඇති වෙලා අදි ඉල්ලුමක්. අපි කියන මොකක්ද ඒකට? අදි ඉල්ලුමක් නැත්නම් වෙළඳ පොලේ භාණ්ඩ හිඟයක් ඇති වෙලා. එනේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි. එවැනි තත්ත්වයක් මත දැන් මසුත් නැත්නම් මාළුත් නැත්නම් පූසෙකුට ආදේශකයක් විදිහට මොකක් තිබ්බද? මෙතනම ඉන්න කෙනෙක් කිව්වා ආදේශකයක් විදිහට මීකුණක් තියෙනවා කියලා. පුතේ මට කියන්න මීකුණට ඉල්ලුමක් නිර්මාණය වුණේ කොහොමද? මස් සහ මාළු වල වෙළඳ පොලේ මොකක් තිබ්බ හින්දාද? හිඟයක් තිබ්බ නිසා ඒකට ආදේශකයක් විදිහට මොකක් ගන්න පුළුවන් වුණාද? මීකුණට ඉල්ලුමක් ඇති වුණා. එහෙනම් දැන් මීකුණට ඉල්ලුමක් ඇති වුණේ මොකක් නිසාද ළමයි? මස් මාළු වලට අදි ඉල්ලුමක් තිබ්බ නිසා. අදි ඉල්ලුම කියන්නේ මොකද්ද? සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් වෙළඳ පොලේ සැපයුමට වඩා වැඩිපුර පාරිභෝගිකයෝ ඒ දවස තුල වැඩිපුර මොනවද? මස් මාළු ඉල්ලුම් කරපු නිසා. ඒ නිසා තමයි මීකුණට ඉල්ලුමක් ඇති වුනේ. පැහැදිලිද? එතකොට තරුණයාට එයාගේ ව්‍යාපාරය කරගන්න අවස්ථාවක් ඇති වුණා. දැන් ওই ජාතක කතාව ඔතනම මක් වෙන්න පුළුවන්ද? පටන් ගන්නෙම නැතුව ඉවර වෙන්න තිබ්බා. මස් මාළු වලට මොකක් තිබ්බේ නැත්තම්ද? සැපයුමත් වැඩි වෙලා ඒ සැපයුමට අදාළ ඉල්ලුම ගන්නට සමාන වුණා නම් අද ඉල්ලුමක් මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් අර සිටුවරයා මීයෝ හොයන් යන්නේ නැහැ. එතකොට ළමයි දැන් ඕක එයාගේ වාසනාවකට වගේ වෙච්ච එකක් වගේනේ පේන්නේ. හැබැයි අපි අලුතෙන් ව්‍යාපාර ආරම්භද්දි මම දැන් කියන්නේ ওই ජාතක කතාව හරිය. දැන් අපි අද වර්තමාන ලෝකයට එමුකෝ ව්‍යවසායකෙක් වෙන්න ඕනේනේ කවදා හරි. නේද? එහෙම වෙන දවසක පුතේ අද අපි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ඔය අනිත් භාණ්ඩයක් මත සේවාවක් මත යැපෙනවට වඩා මොකක්ද කරන්න ඕනේ? වෙළඳ පොලේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව වමනා හඳුනා ගන්න ඕනේ. ඒ අවශ්‍යතාව හා වමනා හඳුනගෙන මේ දක්වා තෘප්තිමත් නොවිච්ච නේද සපුරාගත්ත නැති අවශ්‍යතාව වමනා හඳුනගෙන විශේෂයෙන්ම වමනා හඳුනාගෙන අපි ඒවට ගැලපෙන්න මොනවා නිර්මාණය කරන්න ඕනද? භාණ්ඩ හා සේවා නිර්මාණය කරන්න ඕනේ. එතකොට අපිට භාණ්ඩයක් අලෙවි කරගන්න ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද?
දැන් මමත් මේ කරන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනයේ උගන්වන පුතේ ඔයාට ඔන්ලයින් ක්‍රමවේදය යටතේ. හැබැයි ඕනතරම් ක්ලාස් තිබ්බට මම ඔයාලගේ අවශ්‍යතාව වමනා ඉටු කරනවා වෙනස් විදිහකට. මම දන්නවා ඔයාලා කොච්චර පන්ති ගියත් සමහර වෙලාවට ඔයාගේ අවශ්‍යතාව වමනා හරියට ඉටු වෙලා නැහැ. විශේෂයෙන් අවශ්‍ය වමනාව ඉටු වෙලා නැහැ. එතකොට ඒක ඉටු කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මම දැනගෙන හිටියා වෙළඳ පොලේ මොකක්ද? තාමත් හරියට ඉටු නොවිච්ච වමනා තියනවා ශිෂ්‍යයින්ට. ඒ වමනාව හරියට ඉටු කරන්න පුළුවන් කියන එක. පැහැදිලිනේ? එතකොට පුතේ දැන් අපි අර ජාතක කතාවේ තාම ඉගෙන ගත්තේ මොකක් විතරද? පළවෙනි කතාව විතරයි තාම. මේ ಗುಣ වික් එක විතරයි. ඒක එතනින් ඉවර නෑ. එයා සිටුවරයෙක් යනකම්ම ගමන තියෙනවා. සිටුවරයෙක් වෙනකම්ම ගමන තියෙනවා. ඊට පස්සේ යාගේ බිස්නස් එක දෙවැනි දවසේ අපි කතා කරමු. අදට ඔන්න ප්‍රමාණවත්. ඔයා මේක අහන්න. ඔයාලට ක්ලාස් එක ගැනත් අදහසක් එන්නේ නැති. අපිත් එක්ක එහෙනම් සම්බන්ධ වෙලා ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් දෙවන කතාව දෙවැනි දවසේ යා මොකද්ද කරපු බිස්නස් එක කියලා ඔයාට කියලා දෙනවා. ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනයේ සංකල්පත් එක්ක.